මම මේ වීඩියෝ එකේ කියන්නේ මාකටිංగ్ කරන්නේ කොහොමද මම මාකට් එකට අයිටම්ස් දානවාද මේ වීඩියෝ එක මාකටිංగ్ කරන්න කියන්නේ. Hi guys, welcome back to my YouTube channel. ඉතින් කලින් කිව්වා වගේ මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ෂෙයා කරන්නේ මම මගේ small business එක අවශ්‍ය customer base එක හදාගත්ත සහ මාකටිංగ్ කරන්නේ කොහොමද කියන එක ගැන මම දන්න දේවල් ටික ඔයාලට ෂෙයා කරගන්න. ඉතින් open market එක ගත්තොත් open market එකේ ඔයාලට ලාභයක් ගන්න පුළුවන් වෙන විදිහට items sell කරන්න පුළුවන් නම් open market එකට items ගන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි open market එකට දාලා ඔයාලට ලාභයක් එන විදිහට items sell කරන්න අමාරුයි නම් මම කියන්නේ open market එකට items දාන්න එපා. ඊට වඩා පුළුවන් ඔයාලගේ ගෙදර හරි පොඩි තැනක ඔයාලගේ කියලා පොඩි shop එකක් open කරන්න. ගෙදර open කරද්දී නම් ඔයාලට විතර ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලගේ තියෙන පොඩි කාමරයක අවශ්‍ය දේවල් ටික හදාගන්න විතරයි තියෙන්නේ. වෙනම shop එකක් අරන් වෙනම තැනක් අරන් open කරන්න ගියොත් ඔයාලට ලොකු ගාණක් විතර වෙනවා. ඉතින් ඊට වඩා ලේසියි ඔයාලගේ shop එක online දාන එක. මම item sell කරන්නේ online. දැන් ගොඩක් ප්‍රසිද්ධ online marketing තමයි. market එකට items දානවාද කියලා තිබ්බනේ. ඉතින් මම open market එකට items දාන්නේ නැහැ. මොකද ඒක දැම්මොත් මට ලාභයක් ගන්න බැරි වෙනවා. එයාලත් එක්ක කතා කරලා ඔයාලට ලාභයක් ගන්න පුළුවන් විදිහට items ටික open market එකට දාන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් open market එක හරහා ඔයාලගේ items sell කරන්න. හැබැයි මම open market එකට දාන්නේ නැහැ. මොකද මම කතා කරා එයාලා එක්ක මට ලාභයක් එන විදිහට එයාලත් එක්ක එයාලා කැමති වෙන්නේ නැහැ ඒ කාණ්ඩ ගන්න. ඉතින් මම online තමයි මේ shop එක කරන්නේ. අරගන්න විදිහට දැන් ගොඩාක් තියෙන online shop වලින් ගොඩාක් අය shopping කරන්නේ online. අනිත් එක ඔයාලගේ small business එක online පටන් ගත්තාම ඔයාලට ඒතරම් ලොකු මුදලක් business එකේ පටන් ගන්න වෙන්නේ වේදම් කරන්න ඕනේ නැහැ. මොකද online කියන්නේ ඔයාලට account හදාගෙන ඒවත් එක්ක කරන්න විතරයි තියෙන්නේ. ඔයාලට මුදල් ලැබෙන්නේ ඔයාලගේ items හදනවට විතරයි. ඉතින් මම මුලින්ම කියන්නම් ඔයාලගේ items වලට ඔයා හදන්න හිතන් ඉන්න item වලට අවශ්‍ය වන්ති විතරක් ගන්න. වැඩිපුර ගන්න යන්න එපා. මොකද අපරාධය මගෙත් එහෙම තියෙනවා ඉතින් ගොඩාක් ඉතුරු වෙච්ච ඒවා කරන්න දෙයක් නැතුව ඒ නිසා ඔයාලා මඩුවන් යද්දී හතරේ plan එකක් අනුව plan එකක් හදාගෙන ගිහිල්ලා ඔයාලට අවශ්‍ය බරු ටික විතරක් ගන්න. වැඩිමින් ගන්න යන්න එපා. ලස්සනයි විදිහට දැක්ක ගමන් ගන්න යන්න එපා. මොකද අපරාධේ. ඒ වගේම online marketing කරද්දී දැන් ඔයාලට ගොඩාක් platforms තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් ඔයාලට ගොඩාක් දැන් දකින්න පුළුවන් WhatsApp, Facebook, TikTok. ඔන්න ඔය තුන හරහා online marketing කරනවා. TikTok ගත්තොත් ඔයාගේ business එකට අවශ්‍ය customer base එක හදාගන්න හොඳම තැන තමයි මම හිතන්නේ TikTok. ඉතින් මට මගේ customer base එක හදාගන්න ලොකු උදව්වක් උනේ TikTok වලින්. ඔයාගේ WhatsApp එක use කරන්න පුළුවන් ඔයාට business WhatsApp. business WhatsApp app එක ගැන කිව්වොත් ඒකේ ඔයාලට ලේසි. ඔයාලට වගේම customer උනත් හරිම ලේසි. ඔයාලගේ items වල prices ඒ වගේම photos එක්ක catalog එක හදන්න පුළුවන් ඔයාලට. ඒකේ වීඩියෝ එකක් මම පැත්තෙන් දාන්නම්. ඉතින් business WhatsApp එක use කරොත් ඔයාලට ඔයාටත් ලේසි, customer-ටත් ලේසි. ඉතින් business WhatsApp එක ගැන විශේෂයෙන් කියන්න තියෙන ඒවා ඒ වගේම ඒකේ welcome message එක, away message එක ඊට අමතරව ඔයාගේ shop එක open කරලා තියෙන්නේ මොන වෙලාවල් වලද කියලා ඒකේ හදන්න පුළුවන්. ඔයාගේ business එකේ මුල්ම කාලේ නම් ඔයාලට පුළුවන් ඔයාගේ WhatsApp contact වලින් හැමෝම එකතු කරලා group එකක් හදන්න. ඒ group එක ඔයා හැදුවෙන් පස්සේ ඒකේ welcome message එක විදිහට දාන්න ඕන. මම මෙහෙම පොඩි වැඩක් පටන් ගන්නවා small business එකක්. ඉතින් මේකේ තියෙන මේ වගේ items, sell කරන items වල photos හරි මොනවද කියලා දාලා prices සුත් පුළුවන් නම් දාන්න. දාලා මේ වැඩේට support එකක් දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා දාලා කැමති අය support කරන්නයි කියලා
ගෲප් එකට දාන්න. ඒකට ගෲප් එකේ ඔයාගේ ස්මෝල් බිස්නස් එක ගැන ආසාවක් තියෙන අය ඉඳලා අනිත් අය ඉන්නලා ඒක ගැන අද වෙන්න එපා. ගෲප් එකේ දෙන්නත් ඉතුරු වෙන්නේ එදිනට ඔයා දිගටම අප්ඩේට්ස් දෙන්න. ඒ වගේම ඔයාගේ WhatsApp group link එක share කරන්න තමයි කරන්න එපා. මොකද එහෙම නැයි පස්සේ ඔයාගේ group ඔයාගේ business එක ගැන කුතුහලයෙන් ඉන්න අය ඔයාලට එකතු වෙනවා මොන වගේ දේවල්ද මේක තියෙන්නේ කියලා බලන්න. තව දෙයක් ඔයාලගේ WhatsApp group එකේ description එකට ඔයාලට පුළුවන් ඔයාලා sell කරන items මොනවද sell කරන්නේ සහ group එකට ඔයාලට add කරන්න පුළුවන් තව catalog link එක ඔයාලගේ Instagram account එකක් තියෙනවා නම් Instagram link එක FB account එකක් තියෙනවා නම් FB link එක ඒ වගේම TikTok account එකක් තියෙනවා නම් TikTok link එක. එතකොට ඔයාගේ group එක විතරක් ඉන්න අයට ඔයාගේ අනිත් business page ගැන දැනගන්න පුළුවන් ඒ links හරහා. මාකටිං වලදී ගොඩාක් මෙයා වෙන්නේ දැන් ඔයාගේ යාළුවෙක් ඔයාගෙන් බඩුව අරගෙන එයාගේ යාළුවෙක් හරහා තව කෙනෙක් ඔයාට ඕඩර් එකක් දාද්දී යන්න එහෙම තමයි ගොඩක් මාකටිං සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට. මොකද මගේ යාළුවොත් එහෙමයි මගේ යාළුවොත් මගෙන් බඩුව අරගෙන බඩුවල ක්වොලිටි එක හොඳයි කියලා එයාලගේ යාළුවන්ට එහෙම කිව්වහම තමයි අහනවනේ දැන් මාව කොහින්ද ගත්තේ ඒක ලස්සනයි මටත් එකක් හදා ගන්න ඕන මටත් එකක් ගන්න ඕන එහෙම වුණාම තමයි ඔයාලට අලුතෙන් කස්ටමර් බේස් එක එකතු වෙන්නේ. ඒ වගේම TikTok ගැන කිව්වොත් මුල්ම කාලේ කස්ටමර් බේස් එකක් නැතිම කාලේ ඔයාලට කස්ටමර් බේස් එක හදාගන්න හොඳම ඇප් එක තමයි මම නම් හිතන්නේ TikTok. මොකද මට ඒකේ ලොකු උදව්වක් හම්බුණා මම කස්ටමර් බේස් එක හදාගන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලා TikTok වීඩියෝස් හදද්දී මාසෙකට එකක් මාස දෙකකට එකක් එහෙම දාන්න එපා. මොකද මම මුලින් දැන් මෙහෙම එතකොට ඔයාලට followers නැහැ like නැහැ. TikTok එකේ followers likes දිගටම tips තියෙනවා. ඔයාලා දන්නවද? ඔයාලා දිගටම වීඩියෝස් දාන්න. එතකොට තමයි මේ account එකේ දිගටම වීඩියෝස් අප්ලෝඩ් වෙනවා. එහෙම වුණාම තමයි යාලා follow කරන්නේ. කිසිම update එකක් නැති account තියෙනවනේ. ඒවා යාලා follow කරන්නේ නැහැ. ඒ වගේම පුළුවන් තරම් ඔයාගේ videos වල ලස්සන background එකක් දෙන්න බලන්න. ඒකට logo බදලක් විතර කරන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන විදිහට ඒකේ තියෙන දේවල් ටික අදාගෙන ඔයාලට ගොඩක්ම ගන්න පුළුවන් indoor plants. indoor plants වලින් මාරු look එකක් එනවා. එහෙම නැත්නම් artificial leaves මේ වගේ ගන්න පුළුවන්. දැන් අපි හිතමු ඔයාලා ජුවෙලරි බිස්නස් එකක් කරනවා කියලා. ජුවෙලරිස් වලට අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්නදී ඔයාලට ඒක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් Pinterest app එකෙන්. Pinterest app එක හැමෝම දන්නවා. Pinterest app එකේ ජුවෙලරි බෑග්ග්‍රවුන්ඩ් හරි ඉන්ස්පෝ කියලා සර්ච් කරායින් පස්සේ ඔයාලට එනවා ගොඩාක් අයිඩියාස්. ඉතින් ඒවා කියනවා ඇඳුම් උඩ තියලා ගහලා තියෙනවා කියනවා. ඒ වගේම වීදුරු ප්ලේට් එකක් උඩ ගහලා තියෙනවා. මිරර් එකක් උඩ දාලා ගහලා තියෙනවා. මේ තියෙන්නේ එහෙම වීදුරු ප්ලේට් එකක්. මේක බඩු ගන්න කියලා කඩේ විදිහට දාලා මම ගත්තේ. මම මගේ ජුවෙලරි ඩිස්ප්ලේ වලට යූස් කරන්නේ අන්නේම තමයි. තාදියක් ඔයාලගේ වීඩියෝ එක කරද්දී ඔයාලගේ අයිටම් එකේ ඇත්තම ස්වරූපෙ පෙන්වන්න ෆිල්ටර්ස් දාන්න එපා. ඒ මුකුත් දාන්න එපා. මම දැන් ඔයාලට මගේ අයිටම් එකක් පෙන්වන්නම්. කිසිම ෆිල්ටර් එකක් දාන්න නැතුව තමයි මේ. එහෙම වුණායින් පස්සේ කස්ටමර්ට පුළුවන් ඔයාගේ අයිටම් එකේ ඇත්තම පෙනුම දැනගන්න. මොකද එයාලා අල්ලලා බලන්නේ මේ ගන්න මේක. ඔන්ලයින් ඕඩර් කරන්නේ. ඉතින් ඔන්ලයින් ඕඩර් කරලා එයාලා හිතපු තරම් ලස්සන නැති එකක් ආවොත් එයාලා අපෙන් ආයෙ ඕඩර්ස් දාන්නේ නැහැ. අනිත් එක අපේ ඔන්ලයින් බිස්නස් එක ගැන වැරදි අයිඩියා එකක් තමයි එයාලගේ දන්න අයට කියන්නේ. මේකෙන් ගන්න එපා. ඒකේ බඩු හොඳ නැහැ. ෆොටෝ එකේ මෙහෙම එකක් මට හම්බුනේ මෙහෙම එකක්. ඔයාලා වුණත් එහෙම වෙලා ඇති මම හිතන්නේ. ඉතින් මම දැන් පෙන්නන්නම් මම ගාව තියෙන අයිටම්ස් ටිකක්. මේක මම පොඩ්ඩක් එකට හදාගෙන යනවා වගේ. ඉතින් මේවා කිසිම ෆිල්ටර් එකක් දාන්න නැතුව ඔයාලා පුළුවන් තරම් පෙන්වන්න try කරන්න. මොකද ෆිල්ටර් එකක් දාන්න නැතුව තිබුණා තමයි ඒ අයිටම් එකේ ඇත්තම ලුක් එක කස්ටමර්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ආයි ගත්තොත් Facebook කියන්නේ මාර්ගම මාකටිං වලට හොඳ platform එකක්. ගොඩාක්
මම දැකලා තියෙනවා Facebook එකෙන් තමයි කට්ටිය ඕඩර් කරලා ගන්නේ. දැන් පුද්ගලිකව ගත්තොත් මගේ පවුලේ අය කියන්නේ මගේ නැන්දලා පුංචිලා කට්ටිය අර ගොඩක් දේවල් හොයාගන්න Facebook එකේ ඔය ගෙදරට ඕන items ඒවා එහෙම එයාලා දැකලා ගෙන්න ගන්න Facebook එකෙන්. ඉතින් ඔයාලා පුළුවන් Facebook use කරලා ඔයාලගේ customer base එක හදාගන්න. Facebook එකේ ලොකු වාසි තියෙනවා. ඔයාලා business එක පටන් ගන්න කලින් ඉඳලා ඔයාලට Facebook, Insta, TikTok accounts, private accounts තියෙනවා නම් ඔයාලගේ කියලා personal accounts ඒවයි ඔයාලගේ business link එක share කරන්න අමතක කරන්න එපා. මොකද එහෙම පස්සේ එහෙම share කරායින් පස්සේ ඔයාලගේ යාළුවෝගේ අතරිනුත් තව කට්ටිය එකතු වෙනවා ඔයාලගේ business එක මොකක්ද මේක කියලා බලන්න. එහෙම කරාම ඉතින් ඔයාලට තව කට්ටිය එකතු වෙනවා, business එකට customer base එක වැඩි වෙනවා. මම මගේ customer base එක හදාගත්ත විදිහ තමයි ඒක. ඒ වගේ මම එයාලට private message දැම්මා. මම මෙහෙම වැඩක් පටන් ගන්නවා. අනේ පුළුවන් නම් support එකක් දෙන්න කියලා. ඉතින් ගොඩක් අය support කරා. ඔයාලගේ යාළුවන්ගෙනුත් ඔයාලා උදව් වෙන්නොත් එයාලා බැහැ කියන එකක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් යාළුවන්ට share කරන්න. එන්නයින් පස්සේ ඔයාලගේ business එකට අවශ්‍ය customer base එක ගොඩක් ඉක්මනට ඔයාලට හදාගන්න පුළුවන්. marketing කියන්නේ විනාඩි 10න් 15න් කියලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම මගේ business එකට අවශ්‍ය customer base එක හදාගත්ත විදිහ, marketing කරපු විදිහ තමයි මම දැන් ඔයාලට share කරගත්තේ. ඉතින් marketing කියන්නේ මෙහෙම කියලා ඉවර කරන්න පුළුවන් විෂයක් නෙමෙයි. ගොඩාක් තියෙනවා. මම දන්න දේ තමයි මම ඔයාලට share කරගත්තේ. ඉතින් මම කියනවා ඔයාලට තව මේක ගැන හොයන්න YouTube එකේ, TikTok ඔය හැම එකකම වගේ තියෙන මාකටිං කරන්න කොහොමද මේ ගැන වීඩියෝස් ඒවත් බලන්න. ඒවත් බලලා ඒවලින් දේවල් ගන්න අරගෙන ඔයාලගේ small business එක අවශ්‍ය customer base එක හදාගන්න. ඉතින් මේ තියෙන්නේ මගේ WhatsApp group එක business එකට හදලා තියෙන මම. මේකේ ඔයාලා දිගටම updates දාන්න. මොකද එහෙම නොවුනයින් පස්සේ group එකේ ඉන්න අයන් යනවා. දිගටම updates නැති group එකකින් ළඟ දැන්නේ නැහැ. ඒක නිසා ගොඩක් අය අයන් වෙනවා. ඔයාලට පුළුවන් හැම වෙලාවෙම වගේ මේකට updates දෙන්න. මේ තියෙන්නේ description එක. description එකේ මම මගේ අලුත් business name එක update කරලා නැහැ. දැන් තමයි ඒක දැක්කේ. දැන් ඒක අප්ඩේට් කරන ගමන් අපි වීඩියෝ එකේ ඊටු ටික බලමු. description එකේ ඔයාලා දකින්න ඉතින් මම ඇඩ් කරලා තියෙනවා මම sell කරන items. ඒ වගේම මම ඉන්න apps වල මගේ business account එකේ link එක මම description එකේ ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ business එකේ link එක මේ විදිහට WhatsApp group එකට ඇඩ් කරන්න. එහෙම නැත්නම් පස්සේ group එකේ ඉන්න අයට ඔයාලගේ accounts හොයාගන්න ලේසි. ඉතින් මම මෙහෙම ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම මම මගේ WhatsApp catalog එකේ link එකත් මේකට ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මම දැන් පෙන්නන්නම් මගේ business account එක. WhatsApp business app එකේ මම මගේ business account එක හදලා තියෙන මෙන්න මේ විදිහට. මේකේ ඔයාලගේ shop එක open කරලා තියෙන මොන වගේ වෙලාවල් වලටද කියලා දාන්න පුළුවන්. මේ තියෙන්නේ මම මගේ shop එක open කරලා තියෙන වෙලාවල්. ඒ වගේම මේක කැටලොග් එක හදන්න පුළුවන් තමයි ලොකුම වාසිය. මේ තියෙන මගේ කැටලොග් එක. මේක ඔයාටත් ලේසි, කස්ටමර්ටත් ලේසි. ඕඩර් එකක් ප්ලේස් කරගන්න කස්ටමර්ට හරියම පහසු විදිහක් තමයි මේ කැටලොග් එක. කියන්නේ ආට ඕන එක තෝරලා ඒකේ ප්‍රයිස් එකක් තියෙනවා. අර ප්‍රයිස් එකත් එහෙම බලා ගන්න පුළුවන්. ඉතින් WhatsApp business WhatsApp app එකේ තියෙන ප්‍රධානම වාසිය තමයි මෙන්න මේ කැටලොග් එක. ඒ වගේම විශේෂ දෙයක් කියන්න තියෙනවා giveaway එක ගැන. මේක මම TikTok, Insta, WhatsApp, Facebook හතරෙන් මම මගේ giveaway ගැන අප්ලෝඩ් කරා. හැබැයි මට YouTube වලට කියන්න බැරි වුණා. මොකද මම සනිපුල විදිය කාලයක් giveaway එක පටන් ගත්තේ මේ මාස 17 වෙනිදා. මේ මාස 17 ඉඳන් 31 වෙනකන් giveaway එක කන්ටිනියු වෙනවා. විනව තෝරන්නේ ඊළඟ මාසේ. ඉතින් ඔයාලට giveaway එකදී ඔයාලට follow කරන්න ඕන rules ටිකක් තියෙනවා. මම ඒක කියන්නම්. ඔයාලා මුලින්ම කරන්න ඕන
ඔයාලගේ TikTok හරි Insta හරි account එකක giveaway post එකට like කරන්න ඕන. ඊට පස්සේ second rule එක තමයි giveaway post එකේ comment section එකේ ඔයාලගේ යාළුවෝ තුන්දෙනෙක්ව mention කරන්න ඕන. තුන්වෙනි rule එක ඔයාලගේ YouTube channel එක subscribe කරලා දෙන්න ඕන. අන්තිම rule එක ගැන කිව්වොත් TikTok, Insta, YouTube ඔයාලා ඒ තුන follow කරා කියලා පෙන්නන්න මම මෙතනින් දාන්නම් photos තුන. ඒ විදිහට screenshots තුනක් මගේ WhatsApp එකට එවන්න ඕන. WhatsApp number එක මම ඔයාලට description එකේ දාලා තියන්නම්. ඉතින් ඔය steps ටික සම්පූර්ණ කරාට පස්සේ ඔයාලා මට WhatsApp එකට photos දාන්නට පස්සේ මම ඔයාලගේ නමුත් giveaway එකට කරනවා. giveaway එකේ විනරට හම්බෙන්නේ එකක් කියන්න ඕන. මම මෙතන පෙන්නන්නම් මාළු හම්බෙන්නේ කියලා. ඒකද මම TikTok, Insta එකේ පෙන්නුවේ photos වගේක් දැන් Pinterest එකේ දාගෙන ඔයාලට කැමති විදිහට ඒක කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. කැමති කලර් එකකින් කැමති බීඩ්ස් දාලා. ඔයාලට පළවෙනි අයිටම් එක විදිහට මේ වගේ ඔයාලට ෆෝන් එකට දාලා මතේ දාන්න පුළුවන් සයිස් එකේ ෆෝන් charm එකක් හම්බෙනවා. මේක ඔයාලට කැමති කලර් එකකින් කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. දෙවෙනි අයිටම් එක විදිහට හම්බෙන්නේ ෆෝන් charm එකක්. ඒක මේ වගේ එකක් නෙමෙයි. ඒක ෆොල්ඩර් එකයි නේ මම අලුතෙන් දාන්න. මොකද ඒක හදපු එකක් මංගාව නැහැ. තුන්වෙනි අයිටම් එක විදිහට ඔයාලට එන්නේ මිනි කීචේන් එකක්. මේකත් ඔයාලට කැමති කලර් එකකින් කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. ඒ වගේම තව ඔයාලට giveaway එකේදී හම්බෙනවා මෙන්න මේ වගේ Fairycall bracelet එකක්. හතරවෙනි අයිටම් එක විදිහට ඔයාලට ඇඩ් වෙන්නේ ඔයාලා කැමතිම විදිහට කස්ටමයිස් කරගත්ත මොකක් හරි අයිටම් එකක්. necklace එකක් වෙන්න පුළුවන්, earring එකක් වෙන්න පුළුවන්, ඕනම එකක්. ඉතින් ඔය items හතර තමයි giveaway winner ට හම්බෙන්නේ. giveaway එකට enter වෙන්න ඕන නම් මම අර කලින් කියපු rules ටික follow කරලා ඒකේ photos මට WhatsApp එකට share කරන්න අමතක කරන්න එපා. අද වීඩියෝ එකෙන් මෙච්චරයි. ඔයාලට තව මොනවා හරි small business ගැන දැනගන්න තියෙනවා නම් පහලින් comment එකක් දාගෙන යන්න. මම දන්න දේවල් ඔයාලට share කරගන්නවා. අලුත් වීඩියෝ එකක් අරගෙන හරිසමින් ඉන්න.